අද අපිට පේනවා මේ ආණ්ඩුවට මහජන ප්‍රසාදය දවසින් දවසට ඉවත් වෙලා යනවා කියන එක. 2 3 4 5 ශිෂ්‍යත්ව පන්ති ආචාර්ය හයේෂිකා ප්‍රනාන්දු. දැන් අපි දන්නවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිටිගම මහව ඒ වගේම ගල්ගමුව මේ පහුගිය ටිකේ තිබුණු කුරුණෑගල සම්පකාර රෝහලේ මැතිවරණය ඇතුළු මැතිවරණ සියල්ලම පරාජය වුණා. රට පුරා මේ තත්ත්වය තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ ඒ දවස්වල කිව්වේ මැතිවරණ වලට බය නැහැ කියලා. හැබැයි අපිට අද පේනවා පළාත් සභා මැතිවරණය තියන්න කිසිදු වමනාවක් ආණ්ඩුවට නැහැ. ආණ්ඩුව දන්නවා පළාත් සභා මැතිවරණය තිබ්බොත් ඔවුන්ට පරාජයක් නෙමෙයි අත් වෙන්නේ අන්ත පරාජයක් කියලා. ඒ නිසා අද මැතිවරණ සිටියම අකුලපු මැතිවරණ වලට බය Tamanට ලැබුණු ජනවරම තාම කෙටි කාලයකින් අහිමි වෙලා තියෙනවා කියලා දැනුණු ආණ්ඩුව එක එක නාටක වලින් තමයි දුවන්න හදන්නේ. දැන් අපිට මතකයි කාදිනල් උන්වහන්සේට කිව්වා මැතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ පොරොන්දුවක් විදිහට වසරක් ඇතුළත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපනය කරනවා කියලා. දැන් කොහේ වසර? දැන් වසර ඉවරයි. දැන් කාදිනල් උන්වහන්සේට දුන්නු පොරොන්දුව ඉෂ්ට කරලා දිනවද ජනාධිපතිතුමා? නැහැ. ඒ වගේම අපිට මතකයි පාස්කු ප්‍රහාරය සම්බන්ධව කියපු කතාව. දැන් මේ එළබෙන අප්‍රේල් 21 තියෙන්නේ මේ ආණ්ඩුව බලයටපත් වුණාට පස්සේ තියෙන දෙවනු පාස්කු සැමරුම. එතකොට දැන් පාස්කු ප්‍රහාරේ කෝ මහමොලකරු කෝ වරදකරු ඒගොල්ලෝ කිව්වනේ මහමොලකරු හංගිලා ඉන්නේ ඒගොල්ලෝ හඳුර ගන්නවයි කියලා. ඒගොල්ලන්ට නඩු දානවා කිව්වා. ඒගොල්ලෝ හෙලිදරව් කරනවා කිව්වා. කිසිදු දෙයක් වෙලා නැහැ. ඒතකොට කාදිනල් උන්වහන්සේට මහමොලකරුව සම්බන්ධව දුන්නු පොරොන්දුව දැන් කඩ කරලා තියෙනවා. එක පැත්තෙන් කාදිනල් උන්වහන්සේත් රවට්ටලා තියෙනවා. අනිත් පැත්තෙන් අපිට පේනවා අර තිරිකුණාමලේ සිද්ධිය අර ස්වාමින් වහන්සේ නමක් හිර කරගෙන ඉන්නවා. මේ බරපතල කාරණා නෙමෙයි. ඉතින් මේක අපිට පේනවා ආණ්ඩුවේ උමනාවන් මත තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් අනාගමික ආණ්ඩුවක් ආපුවම උන්ට බෞද්ධ ධර්මයක් නැහැ, කිතුණු දහමක් නැහැ, ඉස්ලාම් ආගමක් නැහැ. ඔවුන් ආගමික නායකයෝ දකින්නේ රටේ සාමාන්‍ය පුරවැසියෝ විදිහටම තමයි. අපි නම් ආගමික නායකයන්ට සාමාන්‍ය පුරවැසියන්ට එහා ගිය ගෞරවයක් ඔවුන් සම්බන්ධව තියෙනවා. හැබැයි මේ අනාගමික ආණ්ඩුවට සාමාන්‍ය පුරවැසියත් ආගමික නායකයොත් එක හා සමාන විදිහට තමයි හිතලා කටයුතු කරමින් ඉන්නවා කියන්න ඕන තරම් මේ වෙනට උදාහරණ දෙනවා. වසර එකමාරකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා ජනාධිපතිතුමාගේ දුර කාලයට. මොනවද රට තුල වුණු වෙනස්කම්, විපර්යාස, සංවර්ධනය, ප්‍රතිසංස්කරණ, පුනරුදය ඒකක්වත් අපිට පේන්නේ නැහැ. වෙමින් ගිය වැඩ ටිකවත් වෙනව පේන්නේ නැහැ. කර්මාන්තකරුවෝ කඩා වැටිලා, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ කඩා වැටිලා. අපේ රටේ හැමදාම 106ක විදුලි ඉල්ලුමක් වාර්ෂිකව වැඩි වුණා. 2025 තමයි විදුලි ඉල්ලුම වැඩි නොවුණු වසර. එදා ඉතිහාසයේ අපේ රට විදුලි බල ශේෂ්ත්‍රය ගත්තාම වාර්ෂික විදුලි ඉල්ලුම වැඩි නොවුණු එකම වසර තමයි 2025 වසර. ඉතින් ඒකෙන්ම පේනවා රටේ කර්මාන්තවල ප්‍රගතියක්, වර්ධනයක්, ජන ජීවිතවල ප්‍රගතියක්, වර්ධනයක් මේ 2025 වෙලා නැහැ කියන කාරණේ. ඉතින් කරුණු කාරණාත් එක්ක අපිට බලපුවහම පේන්නේ තමයි මේ ආණ්ඩුවට රට ඉස්සරහට යන්න කිසිම ගාමක බලයක් දෙන්න ශක්තියක් ඔවුන්ට නැහැ. ඔවුන්ට තියෙන බලයවත් ඔවුන් පාවිච්චි කරනවා අපිට පේන්නේ නැහැ. ඔවුන්ට බලයක් දීලා තියෙනවනේ. ඒ බලය ජනතාව වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්, රට වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒකක්වත් වෙනව අපිට පේන්නේ නැහැ. රට එක තැන පල් වෙමින් යන එක විතරයි පේන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ රට එක තැන පල් වෙන එක නතර කරලා රට ඉස්සරහට යන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න. මොකද එක එක නාටක දැන් අපි දැක්ක පහුගිය ටිකේ පාර්ලිමේන්තුවේ නාටක දැක්කා. පාර්ලිමේන්තුවේ නාටක ඉවරයක් නැහැ. කතානායක නාටක දැක්කා. කතානායක නාටක ඉවරයක් නැහැ. මේක ආටක නාටක ආණ්ඩුවක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් අප්‍රේල් 21 ළඟ නිසා ඊළඟට පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්න, කියවන්න, බයිලා ගහන්න පටන් ගන්න එපා. ඒ සම්බන්ධව ඒ කටයුතු අවසන් කරන්න අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග අරගෙන රජයක් විදියට ඒ දුන්නු පොරොන්දු රටේ ජනතාවට ඉෂ්ට කරන්න කියන එක තමයි කියන්නේ. එහෙම නැතුව මේ ඒව ගැන මේ කවි සීපද කියන්න නම් එන්න එපා කියන එක තමයි අපිට ආණ්ඩුවට කියන්න තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා දැන් වී මිල දී ගැනීමේ ක්‍රියාවලිය
රජය මේ වන විට ආරම්භ කරලා නැහැ. ගොවියෝ හැමදාමත් බලාපොරොත්තු වුණා රජය විසින් යම් මිලදී ගැනීමක් කරලා ඒ වී වල ස්ථාවර මිල පවත්වාගෙන යන්න රජයේ දායකත්වයක් ලැබෙයි කියලා. ගිය කන්නෙත් මේ ප්‍රශ්නේ වුණා. වී වලට ස්ථාවර මිලක් දැම්මට වී වලට මිලක් ගොවියට ලැබෙන්නේ නැහැ. අපි දැක්කනේ හාල් වලටත් දැම්මනේ මේගොල්ලෝ පාලන මිලක්. හැබැයි හාල් වලට පාලන මිලක් දැම්මට සම්බා ගිරි සම්බා පාලන මිලට ගන්න වෙළඳ පොලේ නැහැ. ඒවා මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ඒවට වෙන එක් උපක්‍රම යොදලා වුන් හැබැයි හාල් මිල ඔවුන්ට ඕන මිල පවත්වාගෙන ගිහිල්ලා පාරිභෝගිකයට අධික මිලකට හාල් මිල දී ගැනීමට පෞද්ගලික කාලේ සිද්ධ වුණා. ඉතින් මේ හාල් මාෆියාව, මෝල් මාෆියාව නැති කරනවායි කියලා ආපු ආණ්ඩුවට දැන් කන්න 3ක් විතර ගියා. මොන මාෆියාවක්වත් නැති කරන්න බැරුව ගියා. ඒ නිසා අපිට නම් පේන්නේ මේක අසාර්ථක අසමත් ආණ්ඩුවක් කියන එක විතරයි පේන්නේ. ඒ නිසා වහාම මේ ආණ්ඩුවට අපි කියනවා රටේ ජනතාවට දුන්නු පොරොන්දු ඉෂ්ට කරන්න දැන්වත් කටයුතු කරන්න කියලා. දැන් නම් ජනතාවට තේරිලා තින්නේ ඔයාලට බෑ කියලා. රටට අවශ්‍ය මාධ්‍ය